අයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නා නේද? ඔන්න අද මම ඔයාලට ගොඩාක් ලේසියෙන් මාරම රසට හදාගන්න පුළුවන් බිත්තර රොටි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ ටික හදාගන්න පිටි අඬලා විස් කරලා වද වෙන්න ඕනේ නැහැ. පාන් පිටි ටිකක් බ්ලෙන්ඩ් කරලා ටක් ගාලා හදාගන්න පුළුවන්. උදේට රැට කන්න වගේම පොඩි බඩගින්නට දරුවන්ගේ ලන්ච් බොක්ස් එකට උනත් දාන්න පුළුවන්. ඉතින් මේ බිත්තර රොටි එක මාරම රසයි. උණුවෙන් කන්න මේ බිත්තර රොටිය හොඳ මෙලෙක් කොට තියෙනවා. අන්න ඉතින් බිත්තර රොටි කන්න ආස අය මේ රෙසිපි එක අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන්නේ අලුතෙන් නම් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මොන වීඩියෝ ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්න ඕනේ හීස් තේ හැඳි භාගයක් විතර. ඒ වගේම සීනිත් එකතු කරගන්න තේ හැඳි භාගයක් වගේ. මද උණුසුම් වතුර තේ හැඳි දෙකකුත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරලා පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න තියාගමු. ඉතින් මේ බිත්තර රොටියට ඊස් පොඩ්ඩක් එකතු කරගත්තාම හොඳ මෙලෙක්කට රසට හදාගන්න පුළුවන් අපිට. හැබැයි ඉතින් ඔයා ඊස් කන්න අකමැති කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මේක එකතු කරගන්න අවශ්‍යම නැහැ. ඒ ටික ඇක්ටිව් වෙනකන් අපි බැටර් එක හදාගමු. ඉතින් මම ඔයාලට කිව්වනේ මම මේ බැටර් එක හදාගන්නේ බ්ලෙන්ඩර් එකේ කියලා. ඉතින් මේ විදිහට හරිම ලේසි. විස් කරන්න ඕනෙත් නැහැ. පිටි කැට වෙන්නෙත් නැහැ. ඒකට මම මුලින්ම මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්නවා පාන් පිටි. පාන් පිටි ග්‍රෑම් 200ක් වගේ එකතු කරගන්නවා. මෙෂරින් කප් වලින් ගන්නවා නම් මෙෂරින් කප් එකකුයි තව පොඩ්ඩක් ගන්න. මෙෂරින් කප් එකක් කියන්නේ පාන් පිටි ග්‍රෑම් 150ක් වගේ. මේකටම ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. ඉතින් අද මම මේ බැටර් එක හදාගන්න පොල්කිරි පාවිච්චි කරලා මම මේ වගේ පොල්කිරි පොඩ්ඩක් අරන් තියෙනවා. ඇත්තටම හරිම රසයි පොල්කිරි පාවිච්චි කරලා හදාගත්තාම. ඔයාලට පොල්කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් පිටිකිරි ගන්නත් පුළුවන්. ඉතින් මේ කිසිම දෙයක් නැත්තම් වතුර පාවිච්චි කරලා හදාගන්නත් පුළුවන් ඔයාලට. හැබැයි ඉතින් ගොඩක් රසයි මේ වගේ කිරි වර්ගයක් පාවිච්චි කරොත්. ඉතින් මම මේ වගේ මුලින්ම කිරි පොඩ්ඩක් එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගන්න අතරේදී කිරි මදි වගේ නම් තව එකතු කරගන්න පුළුවන්. හොඳ උකු බැටර් එකක් තමයි හදාගන්න ඕනේ අපි. අන්න මේ තියෙන්නේ මං හොඳින් බ්ලෙන්ඩ් කරගත්ත බැටර් එක. දැන් අපි මේ ටික මේ වගේ වෙන බෝල් එකකට දාගමු. ඉතින් මට කිරි මිලිලිටර 350ක් වගේ ඕනි වුණා. ඔයාලට මේ ප්‍රමාණය පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. මේ වගේ හොඳ උකු බැටර් එකක් තමයි හදාගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට කිරි එකතු කරගත්තට පස්සේ මේ බැටර් එක විනාඩියක් වගේ නවත්ත හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ ඔයාලා. ඉතින් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරලා හදාගත්ත බැටර් එක. පිටි කැට එහෙම පොඩ්ඩක්වත් නැහැ. ඔයාලට පේනවා ඇති. දැන් අපි මේකට එකතු කරගමු අපි ඉස්සෙල්ලා ඇක්ටිව් වෙන්න තිබ්බ ඊස් ටික. ඊස් ටිකේ හොඳට පෙන වගේ ඇවිල්ලා තිනවා මේ වෙලාවෙදී. ඒ කියන්නේ මේ ඊස් ටික හොඳ ඇක්ටිව් මට්ටමේ තියෙනවා කියන එක. මේ වගේ හොඳට එකතු කරලා කලවම් කරගන්න. ඉතින් ඔයා ඊස් එකතු කරගන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් කැමති නම් බැටර් එකට බිත්තරයක් එකතු කරගන්න. බ්ලෙන්ඩ් කරගන්න ඉතින් බිත්තරයක් එකතු කරලම බ්ලෙන්ඩ් කරගන්න. මේ වගේ හොඳින් කලවම් කරගත්තට පස්සේ දැන් අපි පියනක් වහලා මේක පොඩ්ඩක් වෙලා තියාගමු. ඉතින් මේ මිශ්‍රණය ගොඩක් පිපෙනකන් තියාගන්න ඕනේ නැහැ. අපි බිත්තර මිශ්‍රණය හදාගන්නකම් මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. දැන් අපි මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන මේකට ඉස්සල්ලාම බිත්තර 3ක් කඩලා එකතු කරගන්න ඕනේ. ඉතින් මම ටිකක් ලොකු බිත්තර තමයි ගත්තේ. ඔයාලා පොඩි බිත්තර ගන්නවා නම් 4ක් වගේ ගන්න. මේකට මම එකතු කරගන්නවා ලුණු ස්වල්පයක්. ඒ වගේම කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්න. මේ දේවල් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියක්, පොඩි තක්කාලි ගෙඩියක් වගේම මිරිස් කරල් 3ක් වගේ මේකට එකතු කරගන්නවා. එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. දැන් අපි ඉස්සෙල්ලා වහලා තියාගත්ත මිශ්‍රණය අරගෙන මේ වගේ හොඳට කලවම් කරගමු. ඉතින් මේ මිශ්‍රණය පිපෙනකන් කියලා ගොඩක් වෙලා ඉන්න ඕනි නැහැ. විනාඩි 10ක් වගේ තියාගත්තා නම් හොඳටම ඇති. ඒ වගේම තමයි මේ මිශ්‍රණයේ තියෙන පදම හොඳට බලා ගන්න. ගොඩක් දියාරු ගතියට නෙමෙයි මේක තියෙන්නේ. ආප මිශ්‍රණය වගේ ටිකක් උකුවට තමයි තියෙන්න ඕනි. දැන් අපි එහෙනම් මේ ටික හදාගමු. ඒකට මම මුලින්ම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගත්තා. ලිප ටිකක් අඩු කරලා තියාගන්න. දැන් මම මුලින්ම පෑන් එකේ හොඳට තෙල් ටිකක් ගාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් හැන්දක් වගේ පෑන් එකට එකතු කරගමු. එකතු කරලා මේ වගේ පොඩ්ඩක් කරකවලා ලස්සනට රවුමට හදාගන්න. ඔයාලා ගාව තියෙන පොඩිම පෑන් එක ගන්න මේ ටික හදාගන්න. ඔයාලා ලොකු පෑන් එක හදනවා නම් මේක ගොඩක් තුනිවට හදාගන්නත් එපා. රොටිය පොඩ්ඩක් ඝනකම තියෙන විදිහට තමයි හදාගන්න ඕනේ.
රොටියේ උඩ තියෙන තෙත ගතිය පොඩ්ඩක් අයින් වුණාට පස්සේ අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය රොටිය උඩට එකතු කරගමු. මේ වගේ හොඳට එකතු කරගන්න. හැන්දකින් මේ වගේ බිත්තර මිශ්‍රණය රොටිය හැමතැනටම හොඳින් ගාගන්න. ඊට පස්සේ අපි මේ වගේ පියනක් වහලා පොඩ්ඩක් වෙලා තියාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් පියන වහන්න කලින් මේක උඩට චීස් ටිකක් එකතු කරගන්න ග්‍රේට් කරලා. ඊට පස්සේ පියන වහන්න. චීස් එකතු කරාමත් මේ රොටිය හරිම රසයි. විනාඩියකට විතර පස්සේ පියන අරලා බලන්න. බිත්තර ටික හොඳින් තැම්බිලාද තියෙන්නේ කියලා. හොඳින් තැම්බිලා නම් රොටිය මේ වගේ දෙකට නවා ගන්න ඕනේ. ඔයාලට කැමති නම් මේ විදිහටම අයින් කරගන්නත් පුළුවන්. මම මේ විදිහට රොටිය මැදින් දෙකට නවා ගන්නවා. ඊට පස්සේ රොටිය යටපැත්ත පිච්චිලා මදි වගේ නම් මේ වගේ දෙපැත්තම දාලා අවශ්‍ය ප්‍රමාණයට පුච්චගෙන ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඔක්කොම ටික හදාගන්න තියෙන්නේ. මම ඔයාලට තව එකක් හදලා පෙන්නන්නම්. හරියම ලේසි මේ ටික හදාගන්න. ටක් ගාලා හදාගන්න පුළුවන්. ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා මේ ටික හදාගන්න. මොකද නැත්තම් බිත්තර ටික තැම්බෙනකොට රොටියේ යටපැත්ත ගොඩක් කළු වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම ඔක්කොම බිත්තර රොටි ටික හදාගත්තා. ගොඩක් වෙලා යන්නේ නැහැ මේ ටික හදාගන්න හරිම ලේසි. ඕනිම කෙනෙක්ට හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් මේ බිත්තර රොටි ටික උණුවෙන් කන්න. එතකොට හොඳ මෙලෙක්කොට රසට තියෙනවා. නිකම් වුණත් කන්න පුළුවන් හරිම රසයි. එහෙම නැත්නම් චිකන් හොදි වගේ සැරට හොද්දක් එක කන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම හදලා බලන්න රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.